This is Sri Lanka, bro. දැන් මෙහෙත් දායිද? මෙහෙම දෙනවනම් පාරවල් බලන්න පුළුවන්. 6 gear එක මේකේ ලොකු ප්ලස් පොයින්ට් එකක්. රයිඩින් මෝඩ් නෑ මේකේ. දත් මිටි කාගෙන යන යන්න ඕනේ නෑ. ඒක බේස් වැඩි මීට වැඩිය. ඒක පොඩි ගැම්මක් තියෙනවා මීට වැඩිය. ඒක next level. එන්ඩෙස් කියන්නේ අලුත් බයික් ගන්න වෙන්නේ මේක 2000 වර ගාන ගෙනගෙන මේ බයික් මෙච්චර විකිනිලා මේ සමහර පාර්ට්ස් නෑ හොයන්නේ 10යි ගානට තිබ්බ එක 11යි 25ට ගණන් ගියා මේ එන්ජින් 5000 වගේ RPM එක කඳුරන්නේත් නෑ ටික දවසක් පදිස්සි මේ වෙලේ ෆිල්ටරේ මාරු කරන්නේ නෑ කියන්නේ ඉතින් මොකටද ආයි ෆිල්ටර් මාරු කරන්නේ කියලා තිබුණා හැබැයි බයික් එකක් පැදලා ඇඟට දැනෙන රෙව් එකයි ඒ උලම් පාරයි ඒවත් එක්ක බස් එකක් ඇවිල්ලා හරි පිටිපස්සෙන් කිස් එකක් දෙන්න බැරි නෑ ඕන මේ සයිඩ් කන්නට දෙක නම් වෙලෝම රහක් නෑ මේක මේ රුපියල් 200ක් විතර වටින මේ මේ බයික් එක ගැන කතා කරොත් මම දැන්ට කිලෝමීටර් 424යි වැදලා තියෙන එක වැදලා නැහැ වැඩි ඒක නිසා තමයි පොඩ්ඩක් අල්ලන්න නැතුව ඉන්නේ නැත්තම් මේ ගිහිල්ලා මේ ටික පොඩ්ඩක් ෂේප් එකේ වදිනවා මේකේ දැනෙන ලොකුම දේ තමයි සස්පෙන්ෂන් හොඳයි කියන්නේ මට හොඳයි මීට වඩා හොඳ බයික් ඕන තරම් ඇති මට හොඳයි බ්‍රේක් හොඳයි පිකප් එකත් හොඳයි ඇති මොකද මේක මේ කට්ටිය රේස් ගිහිල්ලා නම චාටර් කරලා නිකන් අර NS කිව්වත් hina වෙන සයිස් එකට වැල්ලා තිබ්බට ෂේප් එකේ වදින්න දැන්ට මාකට් එකේ තියෙන ගණන් එක්ක සුපිරිම බයික් එකක් හේතුව තමයි මේකේ ලික්විඩ් කූල්ඩ් එන්ජින් නිසා මේගොල්ලන්ට පවර් එක දෙන්න පුළුවන් 24 PS වගේ තියෙනවා මං හිතන්නේ ගියර් 6ක් තියෙනවා අනිත් එක 6 ගියර් එකේ අපිට රිලැක්ස් එකේ යන්න පුළුවන්. ඒ කියන්නේ දත් මිටි කාගෙන අල්ලන්න නැතුව මං කියන්නේ 120 140 නෙමෙයි අපි සාමාන්‍ය ක්‍රූස් කරද්දි සාමාන්‍යයෙන් ටිකක් දුර ගමනක් යනවනම් ඇඟට ভাইබ්‍රේෂන් නොදෙනි ටික රිලැක්ස් එකේ යන්න පුළුවන් 6 ගියර් එකේ. සාමාන්‍යයෙන් 80කට වගේ යනවනම් ඒක එච්චර දැනෙන්නේ නැහැ. මම මේක 80කට ගිහිල්ලා නැහැ තාම. මම 60ට 70ට වගේ ගිහිල්ලා දෙනවා ඒකත් ඒකෙන් දැනෙන්නේ නැහැ මාකට් එකේ තියෙන අනිත් බයික් එක බැලුවට පස්සේ 6 ගියර් එක මේකේ ලොකු ප්ලස් පොයින්ට් එකක් ඩුවල් channel ABS ලොකු ප්ලස් පොයින්ට් එකක් බ්‍රේක් නම් සුපිරි ආයි බය වෙන්න කියන්නේ අර ඇතිලා කිකින් වදින කතන්දර එහෙම මොකුත් නැහැ අපිට කන්ට්‍රෝල් එක තියෙනවා මේකේ තව කියන්න මේකේ රයිඩින් මෝඩ්ස් නෑ මේකේ ABS මෝඩ්ස් තියෙනවා ABS මෝඩ්ස් තුනක් තියෙනවා රෝඩ් ඔෆ් රෝඩ් රේන් කියලා ඒ අවශ්‍ය සෙනාරියෝ එක අනුව පුළුවන් කරගෙන දැන් මේ ගානට වගේ ක්‍රූස් කරද්දී අපිට ඇත්තටම මේක නැංගට කිසි අපහසුයක් නැහැ කියන ලොකුවට දත් මිටි කාගෙන යන යන්න ඕනේ නැහැ ඒක තමයි 6 ගියර් එකේ තියෙන වාසිය අනික එන්ජින් එකේ සවුන්ඩ් එකත් හොඳයි හැබැයි කියනවනේ N160ත් එක්ක බලද්දි මේකේ එන්ජින් සවුන්ඩ් එකට සයිලන්සර් එක කියන්න පුළුවන්. ඒක බේස් වැඩි මීට වැඩිය. ඒකේ පොඩි ගැම්මක් තියෙනවා මීට වැඩිය. හැබැයි මේකේ සද්දෙත් හොඳයි. අවුලක් නැහැ හොඳයි කැත නැහැ සද්දේ. මේ N160 සද්දේ මීට වැඩිය පොයින්ට් එකක් දෙන්න පුළුවන් මේකට. තව දෙයක් කිව්වොත් N160ත් එක්ක බලද්දි මේ N160 හෙඩ්ලයිට් එකට දෙන්න පුළුවන් තව පොයින්ට් එකක්. ඒකේ තියෙන අර ස්කූප් මොකද්ද? ප්‍රොජෙක්ටර් මම දන්නේ මේකේ මොකද්ද වෙනස කියලා. මම හරි ඒක අර අපි කාර් එකක් පදිලි කාර් වල දෙන්නේ.
ගානට බීම් එක කැපිලා වදින්නේ අන්න ඒක ඒ ක්වොලිටියටම වදිනවා සුපිරියටම වදිනවා මේක එච්චර ක්වොලිටි නෑ හෙඩ්ලයිට් එක රෑට හොඳයි එළිය මදි නෑ හැබැයි අරක ඒක නෙක්ස්ට් ලෙවල් ඒක තමයි දැන් මේක ඇවිල්ලා පරණ ඩිසයින් එකක් නෙමේක එන්ඩස් කියන්නේ අලුත් බයික් එකක් නෙවෙයි මේක 2000 වර ගානක ඉඳන් එන පොඩ අප්ග්‍රේඩ් කර එන එකක් ඒ කියන්නේ මේක 100% රිෆ්‍රෙෂ් කරලා අරන් නැහැ මේක අද කාලේ ටෙක්නොලොජිත් එක්ක ඒ වුණාට හරි කියන්නේ ඒගොල්ලන්ට ඔබන්න පුළුවන් හැමදේම ඔබලා තිනවා ඒ බජට් එක ඇතුලේ N160 කියන්නේ ළඟදී ඩිසයින් කරපු එකක් නේ. එතකොට ඒගොල්ලෝ ඒ ඩිසයින් ෆීචර්ස් මේ මොඩර්න් සීන් එක එක්කම ඒක අරගෙන තියෙනවා. ඒක නිසා ඉතින් මේක වටිනවා ඉතින්. ඒ වුණාට ඒ දෙක නොසලකා හරින්න පුළුවන් බයික් එකේ රයිඩින් ෆීල් එකත් එක්ක. තව මම TVS Ronin එකත් බල හිටියා මේක ගන්න කලින් දැන් මේක ගන්න තම මාසයක් වගේ TVS Ronin එක බල ඉද්දි ඒකේ හම්බෙච්ච සීන් එක තමයි ඒකේ එන්ජිම 225 වුණාට ඒකේ GS 5යි අනික ඒක ලක්ෂ 15ක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් අහලා බලන්න ඕනේ ඇත්තට මේක වටිනවද? මේකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි වටිනවද? අනික ඕකට කෑලි එයිද? මිනිස්සු ඕක ගනීද? දැන් මේ බයික් මෙච්චර විකිනිලත් මේ සමහර පාර්ට්ස් නෑ හොයන්නේ. එහෙම එකේ අර බයික් වල පාර්ට්ස් එයිද? අන්නේ ප්‍රශ්නේ තියෙනවා. ගෙවන ගානටත් වටින්න පාර්ට් ගැනත් ඔක්කොම හිතලා අන්තිමට ඉතින් හිතුවා මේකක් ගන්නවා කියලා. හැබැයි වැඩේ කියන්නේ ගන්න තීරණය කරපු දවසේම බඩු ගණන් ගියා. කීයද 10යි ගානට තිබ්බ එක 11යි 25ට ගණන් ගියා. කරන්න දෙයක් නැහැ ගත්තා. 44ට ගණන් ගියා. 10යි 80ට තිබ්බ එක. බයික් එක පදම් කෙරෙල්ල ගැන කියනවා හරි පදම් කරන්න ඕනේ. එකපාර හයි රේව්ස් වල යන්න හොඳ නැහැ. ඒ උනාට අපි ඕවර්ටේක් කරන්න වගේ ඉඳලා හිටලා පොඩ්ඩක් රේව් කරන්න ඕනේ එන්ජිම. මොකද එතකොට තමයි මම කියන්නේ මම හොයලා බලපු විදිහට එතකොට තමයි එන්ජිම හරියට සීසන් වෙන්නේ. එන්ජිමේ ඔයිල් රින්ග්ස්. ඒ කියන්නේ එකම ගානේ අපි දුවන්න ගියොත් එන්ජිම හයි රේව්ස් වලට ඔරොත්තු දෙන්නේ නැති වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම සීන් එකක් තියෙනවා. දැන් අපි දැන් මේගොල්ලෝ කියන්නේ කීයද මේක 40ට පල්ලෙහෙන් යන්න කියලා. 40ට පල්ලෙහෙන් යන්න බෑනේ මේකක් කිලෝමීටර 2000 තේරුමක් නැහැ. 40ට පල්ලෙහෙන් කොහේ යන්නද මේකේ ගියර් එකට එහෙම පවර් එකක් එන්නෙම නැහැ. එතකොට එහෙම කරන්න බෑ. RPM එක 4500න් පල්ලෙහා තියාගෙන පැද්දනම් හොඳයි. හැබැයි ඉඳලා හිටලා මේ චුට්ටක් ඇල්ලුවට කවන්නේ 8000 නෙවෙයි නිකන් 5500 වගේ රේන්ජ් එකට ඒක ඔයිල් රින්ග්ස් ටික ගන්නට සීසන් වෙන්න හොඳයි. මොකද නැත්තම් මේ එන්ජිම 5000 වගේ RPM එකක් අඳුරන්නේත් නැහැ ටික දවසක් පදිද්දි. මං හිතන විදිහට මන් දන්නේ මම වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් මොකද ගයිස් කියන්නේ වීඩියෝ එක ගැන එච්චර ලස්සනක් නෑ අහස එහෙමත් අද මේකේ පළවෙනි සර්විස් එක කරලා තියෙන්නේ. පළවෙනි සර්විස් එකේදී කියන්න ඕනේ ඒගොල්ලෝ ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න. ඒක අනිවාර්යෙන් කියලා මාරු කරගන්න. මොකද එන්ජිමක් පදන් වෙද්දී මුලින්ම කැපෙන ඩස්ට් එක ඒවා ඔක්කොම කැපෙන්නේ. ඒ කියන්නේ රෆ්ම කුඩු ටික මං හිතන්නේ
ඒ වෙලේ තමයි ෆිල්ටර් එකතු වෙන්නේ. ඒ වෙලේ ෆිල්ටරේ මාරු කරන්නේ නැහැ කියන්නේ ඉතින් මොකටද ආයි ෆිල්ටර් මාරු කරන්නේ කියලා හිතනවා. හැබැයි මං කිව්වේ නැත්තම් මාරු කරන්නෙත් නැහැ. මං බලාගෙන ඉඳලා ඒ කියන්නේ අනිත් බයික් එක ගාවින් ඔයිල් කෑන් එකයි ෆිල්ටර් එකයි තිබ්බා. මේක ගාවින් ඔයිල් කෑන් එක විතරක් තිබ්බා. මං ගිහිල්ලා ළඟට ගිහිල්ලා යංගට යන්න දෙන්නෙත් නැහැ. ළඟට ගිහිල්ලා ඇහුවා මචං මේකේ ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්නේ නැද්ද කියලා. ඇහුවම කිව්වා නෑ පළවෙනි දවසේ මාරු කරන්නේ නැහැ. මං කිව්වා හරි කමන්නේ මාරු කරමු කියලා. එතකොට ඒගොල්ලෝ දැම්ම ෆිල්ටර් එක. හැබැයි ඒක අඩුම අපිට කියන්නවත් වටිනවා ෆිල්ටර් එකක් වැටෙන්නේ නැහැ කියලා. මොකද මෙච්චර ගාණක් දීලා බයික් එක අරගෙන මේ ඔයිල් ෆිල්ටර් එකට හැම්පරෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද? බයික් එකේ ඉන්දිම වටිනවනේ ඔයිට වැඩිය. අනික මහ ගණන් වල ඔයිල් ෆිල්ටර් උත් නෙවෙයි මේවට දාන්නේ. මම නම් ගාන බැලුවෙත් නැහැ කීයද කියලා. මේ එහෙම කරන්න එපානේ. හැබැයි මම ඒක ඒ ෆිල්ටරේ මාරු කරන කන්නම් පැද්දෙම නැහැ. 4000 උඩ ගියේම නැහැ. RPM එක 4000න් විතරමයි ගියේ. ඊට පස්සේ පොඩ්ඩක් ඇල්ලුවා 5500 කට වෙන සැරින් සැරේක. දිගටම නැහැ. කොරණ පාර දිගේ මේ බයික් එක ඇත්තටම ගොඩක් පැදෙන්නේ නැහැ මේක මේ වගේ වැඩකට. දැන් මේ වදින්නෙත් මේ වීඩියෝ එක කරන්නම තමයි පර්පස් එක. වෙන දෙයක් නෙවෙයි. මං ගාව කලින් තිබ්බ Pulsar 180 2018 ඩබල් ඩිස්ක් මොඩල් එක. මම ඒක විකුණන්න දාලා ඇඩ් එකයි අයින් කරගත්තා. අයින් කරගත්තට පස්සේ කලින් ඇඩ් එක බල බල හිටපු මල්ලි කෙනෙක් ඇඩ් එක දැම්මට වැඩි ගණන් වලට දවසින් දවස 10 වැඩි කර කර ඉල්ලන්න ගත්තා. ඊට පස්සේ මටත් බේරෙන්නේ නැති වුණා. මම බයික් එක දුන්නා. ඒ මල්ලි කොහොමද දන්නේ? තාම පදිනවා ඇති හොඳට මං හිතන්නේ. ඊය අවුරුද්ද වගේ තමයි දුන්නේ. මං දෙනකොටත් 20000යි වැදලා තිබ්බේ. කොහොමද සවුන්ඩ් රෙකෝඩ් වෙනවද? රෙකෝඩ් වෙනවනේ. පාන්න ඉතින් කාර් එකක් පැදලා දුර යන්න පුළුවන්. හරි ඒක වෙනම සීන්. හැබැයි බයික් එකක් පැදලා ඇඟට දැනෙන රෙව් එකයි ඒ උලම් පාරයි ඒවත් එක්ක ඒ දැනෙන ෆීල් එක නැහැ. මේකේ ලොකුම සීන් එක දෙන්නේ. ඉතින් මේක වෙන ඩේන්ජරස් මේ කිව්වට කොල්ලෝ ඔය පැත්තට බයික් එකක් කියන්නේ පුදුම ඩේන්ජරස් දෙයක්. තප්පරෙන් දශම ගානයි යන්නේ. මැරෙන්න පුළුවන්. කාර් එකේ ඒ රිස්ක් එක නැහැ. ඇත්තටම නෑ. කාර් එකක මැරෙන්න නම් ඉතින් ඇත්තටම ගොනාම වෙන්න ඕනේ. ගිහිල්ලා ඉන්න ඕනේ 180ක් වෙලාවට. මේක එහෙම නෑ. අපි කොච්චර වැද්දත් බස් එකක් ඇවිල්ලා හරි පිටිපස්සෙන් කිස් එකක් දෙන්න බැරි නෑ. අපි දන්නේ
කොහොමද view එක? This is Sri Lanka bro. This is very comfortable. ඇත්තටම කියනවා 180 degrees ඇගෙන comfortable මේ bike එක. මේකේ අවුල් විදිහට දැක්කොත් මට තියෙන ලොකුම අවුල මේ සයිඩ් කන්නඩ දෙක නම් මෙලෝම රහක් නැහැ. මේක මේ රුපියල් 200ක් විතර වටින මේ ෆ්ලැට් විදුරු කෑලි දෙකක් දාලා ඉවලා තින්නේ. මේකේ කිසිම කර්ව් එකක් නැහැ. මේකෙන් පේන්නේ නැහැ මෙලෝ දෙයක්. දැන් මාරු කරන්නත් බෑ. මේ පොලිසිය ලියන කතන්දර තියෙනවනේ බලන්න ඕන. මොකද කරන්න පුළුවන් කියලා. මේ අනතුරු බහුල රිලාවල උනන්සන්දිය නේද? දැන් කොහොමද වයිබ් එක ඉවිනිං වයිබ් එක? හැබැයි අද අහස එච්චර ලස්සනක් නෑ. ලොරියක් හිටලා දැන් මෙහත් දායිද? ඇත්තටම අපි හිතන් යන්න ඕනේ මුන් අපිව මරන්න පාරේ බලන් ඉන්න මිනිස්සු කියලා. ඉවිනිං වයිබ් එකට එන්නේ දැන්. තෙල් කෙරුවාව ගැන කියනවා නම් ඔය තියෙන ඇවරේජ් ෆියුල් එෆිෂියන්සි වෙන්න ඕන එක 39යි. අන්තිම කිලෝමීටර් 25ට තමයි යෝග ගණන් හදන්නේ. අපි පැදලා තියෙන අන්තිම කිලෝමීටර් 25ට. ඒ 25 අපේ පැදිල්ල අනුව කම්පියුටරේ ගණන් හදලා තියෙනවා. නමුත් මේ විදිහට ගියොත් ලීටරයට කිලෝමීටර් 39ක් යනවා කියලා. ඇතිනේ. ඇති මං හිතන 40ක් ගියාම මද හැබැයි ගණන් හදලා නම් බලලා නැහැ හරියට. ඒ කියන්නේ ටැංක් ටු ටැංක් ඔය ක්‍රම වලට ෆිසිකලි ගණන් හදලා බලලා නැහැ. මේකේ පෙන්නන ගාන තමයි අවුලන්නේ විශේෂ. දැන්ට ෆුල් ටැංක් දෙකක් වගේ ගැහුවා මේකට. ෆුල් ටැංක් දෙකයි ගෙදර ගෙනියන දවසේ රුපියල් 2000ක ගැහුවා. 2200ක් දීලා ඒකේ හෙඩ් එක හිටපු එන්ජින්.
නම්බරයක් නැහැ ගහන්න බෑ කිව්වා. ඒත් ගහලා දුන්නා. රෙස්පෙක්ට්. ඉතින් අපි කැස්බෑ ඉන්නේ. එහෙම දෙනවනම් පාරවල් බලන්න පුළුවන්. recording settings එහෙම බලා ගන්න ආසයි නම් අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම් මම යූස් කරන Cosmo Action 6 එකයි Holy Land Lark M2S mic එකයි. තව මම මේක ඊට පස්සේ DaVinci එකෙන් color grade කරනවා. මොකද ඔයගලන්ට 4K HDR එකක් දෙන්නත් බෑ. මම මේක අප්ලෝඩ් කරන්නේ 4K HDR. හැබැයි ඒක අප්ලෝඩ් කරපු දවසේම HDR විදිහට අප්ලෝඩ් වෙන්නේ නැහැ. 4K එක නම් එනවා. HDR එක ප්‍රොසෙස් වෙන්න සමහර විට කාලයක් යනවා. සමහර වීඩියෝ අද අප්ලෝඩ් කරොත් හෙට HDR වෙනවා. සමහර ඒවා නෑ. දවස් 2 3 4 5 සතිය දෙක යන්නත් පුළුවන්. ඒක ඔයගලන්ට බලන්න පුළුවන් අර settings වල වීඩියෝ YouTube එකේ බලද්දි resolution වල 1080p 4K එහෙම පෙන්නද්දි එතන එහා පැත්තෙන් HDR කියලා වැටෙනවා. HDR process වෙච්ච වීඩියෝ එකක් ගන්න. ඒ වගේ වීඩියෝ එක බලද්දි ඔයගලන්ට වෙනසක් දැනෙනවා. HDR support කරන display එකකින් බැලුවොත් සාමාන්‍යයෙන් අලුත් phones වල එහෙම HDR support කරනවා. guys කොහොමද අද වීඩියෝ එක හොඳයිද ඔඩියෝ හොඳයිද කමෙන්ට් එකක් දාන්න